ව්‍යාපාර අධ්‍යයන විෂය ඉගෙන ගන්නකොට මුලින්ම අපි දැනගන්න ඕන දෙයක් තමයි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් කියන එක හරියටම නිර්වචනය කරගත්තොත්, හරියටම ඔලුවට දාගත්තොත් තමයි අපිට පුළුවන් ඊතුරු පාඩම් ටික පිළිවෙලට ගලාගෙන යන්න. රයිට්. ඒ නිසා මුලින්ම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා හරියටම ඒ සංකල්පය ඔලුවට දාගන්න ඕනේ. මම ඔයාලට ව්‍යාපාරයක් කියන එක ඇඳලා පෙන්නුවොත් ඒක ව්‍යාපාරයක් කියන එක හරියටම කියන්න බෑ. හේතුව තමයි ව්‍යාපාරය කියන එකට හැඩයක් නැහැ. මේක සංකල්පයක්. සංකල්පය හරියට ඔලුවට දාගෙන අපිට පුළුවන් එක එක දේවල් වලට ඇප්ලයි කරලා බලන්න මේක ව්‍යාපාරයක්ද කියලා. ඒ නිසා අපි මුලින්ම අඳුර ගන්න ඕනේ හරියටම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. ව්‍යාපාරයක් කියන එක මොකක්ද කියලා නිර්වචනය කරගන්න කලින් මොකටද මේ ව්‍යාපාර තියෙන්නේ? මොකටද මේ ව්‍යාපාර බිහි වෙලා තියෙන්නේ? මිනිස්සු මොකටද මේ ව්‍යාපාර පටන් ගන්නෙ කියලා ඒ ප්‍රශ්නය හිතන්න පටන් ගන්න. ප්‍රශ්නේ හිතන්න පටන් ගන්න. මොකටද ව්‍යාපාර පටන් ගන්න තියෙන්නේ? හේතුව තමයි ව්‍යාපාර බිහි වෙන්නේ. ව්‍යාපාර මිනිස්සු පටන් ගන්නෙ මේ මිනිස්සුන්ගේම අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්. අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්. එතකොට මොකක්ද මේ අවශ්‍යතාවයක් සහ උවමනාවක් කියන්නේ කියලා එක මුලින්ම බලා ගන්න ඕනේ. හරි. ව්‍යාපාර මොකටද පටන් ගන්නෙ? මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න. රයිට්. මුලින්ම අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? අවශ්‍යතාවයක් කියන එක අපි පාඩමේ ඉස්සරහට වෙනම කතා කරනවා. මෙතනදී අපි නිර්වචනය ලස්සනට ගලප ගන්න ඕන නිසා තමයි අවශ්‍යතාව කියන එක අපි පොඩ්ඩක් සරලව කතා කරන්නේ. අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ දේවල් වලට. මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ දේවල් වලට. එතකොට ඔය අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ දේවල් කායිකව ඇතිවෙන දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයට ඇතිවෙන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මනසට මානසිකව ඇතිවෙන දේවල් වෙන්න පුළුවන්. මේ දෙකම අපිට අනිවාර්යයෙන්ම සපුර ගන්න වෙනවා. කායික සහ මානසික තත්වයන්. කායික සහ මානසික තත්වයන්. එතකොට අපි අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික සහ මානසික තත්වයන්. උදාහරණ විදිහට ඔයාට කන්නේ නැතුව ඉන්න පුළුවන්ද? වේලක් නොකා ඉන්න පුළුවන්. ඔයාට ජීවිත කාලෙම නොකා ඉන්න පුළුවන්ද? මොනවා හරි කන්න ඕනේ. මොනවා හරි බොන්න ඕනේ. ඔයා අඳින්න ඕනේ. ඔයාට වාසස්ථානයක්, නිවාසයක් ඕනේ. ඔයාට ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය මේවා ඕනේ. මේවා තමයි අවශ්‍යතා. ඉතින් ජීවත් වෙන්න මිනිසුන්ට මේ දේවල් ඕනේ. හරි? ඕනේ. හරි. එතකොට මං කිව්වා කායික තත්ත්වයන් තියෙනවා, මානසික තත්ත්වයන්ොත් තියෙනවා කියලා. දැන් හිතන්න ගොඩක් දේවල් තියෙන්නේ කායිකව දැනෙන දේවල්නේ. දැන් වින්දනය කියන එක අපිට මානසිකව දැනෙන දෙයක්. හරි? අපි විනෝද වෙන්න හරි කැමතියි. ඒ වින්දනය කියන එක අපිට මානසිකව දැනෙන දෙයක්. ඒවත් අපිට අවශ්‍යයි. හරි? ඊළඟට බලන්න ඕනේ උවමනා කියන්නේ මොකක්ද කියන එක. අවශ්‍යතා කියන එක කතා කරා. උවමනා කියලා කියන්නේ අර කියන අවශ්‍යතා ටික සපුර ගන්න, නැත්තම් තෘප්තිමත් කරගන්න, නැත්තම් ඉටු කරගන්න මිනිස්සු භාවිතා කරන විවිධ ක්‍රමවලට. හරි? විවිධ ක්‍රම. අවශ්‍යතා සපුරා ගැනීමට මිනිස්සු භාවිතා කරන විවිධ ක්‍රමවලට තමයි උවමනා කියලා කියන්නේ. හරි? එතකොට අවශ්‍යතා තියෙනවා, ඒව සපුර ගන්න ක්‍රම තමයි උවමනා කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ආහාර ගන්නකෝ. ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් ඔයාට බත් කන්න පුළුවන්. ඔයාට පාන් කන්න පුළුවන්. ඔයාට ඉන්දියාප්ප කන්න පුළුවන්. ඔයාට තේ එකක් බොන්න පුළුවන්, කෝපි එකක්, කිරි එකක් කැමති දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේ අවශ්‍යතා කියන එකට වඩා උවමනා කියන දේවල් හරි සංකීර්ණයි. මිනිස්සු එක එක විදියට මේ අවශ්‍යතා සපුර ගන්න, එක එක මිනිස්සු එක එක විදියට තමයි තමන්ගේ අවශ්‍යතා සපුර ගන්නෙ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මම මගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් මම බත් කනවා නම් ඔයා පාන් කන්න පුළුවන්. හරි? හැබැයි අපි දෙන්නටම ආහාර කියන එක පොදුයි. අපි දෙන්නටම ආහාර ඕනේ. අපි හැමෝටම ආහාර ඕනේ. හැබැයි මම පාන් කනවා. ඔයා ඉන්දියාප්ප කනවා. තව කෙනෙක් තව මොනවා හරි කන්න පුළුවන්. තව මොනවා හරි බොන්න පුළුවන්. රයිට්? එතකොට අවශ්‍යතා අපි හැමෝටම පොදුයි. උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. හරි? ඔය සාධක අපි ඉස්සරහට කතා කරනවා අවශ්‍යතා උවමනා වෙනම කතා කරද්දී. රයිට්? එතකොට දැන් දන්නවා ව්‍යාපාර තියෙන්නේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න, නැත්නම් තෘප්තිමත් කරන්න. අවශ්‍යතාව කියන්නේ ජීවත් වෙන්න මිනිසුන්ට අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල්. අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ කායික හා මානසික තත්වයන්. ඒ තත්වයන් කායික සහ මානසික තත්වයන් නැත්තම් අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ක්‍රම තමයි උවමනා කියලා කියන්නේ. උවමනා කියලා කියන්නේ. රයිට්.
දැන් මේව හදා ගන්න පුළුවන්. දැන් දන්නවා මොකටද ව්‍යාපාර තියෙන්නේ කියලා. ව්‍යාපාර තියෙන අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න. අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න නැත්නම් තෘප්තිමත් කරන්න. එතකොට ව්‍යාපාරයක් පටන් ගත්තා කියලාම නිකම්ම අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් වෙනවද? ඉටු වෙනවද? නෑනේ. ඒ නිසා ඒකට යම්කිසි ක්‍රියාවලියකට ව්‍යාපාර ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ඕනේ. මොකක් හරි කටයුත්තක් සිද්ධ වෙන්න ඕනේ. අපි ඒකට කියනවා ආර්ථික කටයුත්තක් කියලා. ආර්ථික කටයුත්තක්. මොකද අපි දන්නවා ආර්ථික විද්‍යාවෙත් කතා කරනවා සම්පත් සීමිතයි. අපිට ඕනේ තරම් සම්පත් මේ ලෝකේ නැහැ. තියෙන සීමිත සම්පත් ටික කාර්යක්ෂමවයි සඵලදායීවයි පාවිච්චි කරලා තමයි ව්‍යාපාරමේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්නේ. එතකොට හිඟ සම්පත් යොදාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා, බෙදා හරිනවා, ඔය ආශ්‍රිත ක්‍රියාවලියක් සිද්ධ කරන නිසා අපි කියනවා ව්‍යාපාර අත්‍යවශ්‍යයෙන්ම අනිවාර්යයෙන්ම ආර්ථික කටයුත්තක නියැලෙනවා කියලා. හරි, ආර්ථික කටයුත්තක නියැලෙනවා. ඒතර මොකටද මේ ආර්ථික කටයුත්තක නියැලෙන්නේ? අර කියන අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න. දැන් ගලප ගන්න ලේසි කතාව. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න. මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න පවත්වාගෙන යන ඕනෑම ආර්ථික කටයුත්තක් කියන්න පුළුවන්. ආර්ථික කටයුත්තක් කියන්න පුළුවන්. රයිට්. මෙහෙම ගමුකෝ නිර්වචන ටික. පළවෙනි එක ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ අරමුණ. හරි, ලාභ ලැබීමේ අරමුණින් මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න නැත්නම් තෘප්තිමත් කරන්න පවත්වාගෙන යන ඕනෑම ආර්ථික කටයුත්තක් කියන්න පුළුවන්. හරි, එතන වැඩිපුර එකක් ආවේ මොකක්ද? ලාභ ලැබීමේ අරමුණ කියන එක. හැබැයි අපි දන්නවා ලාභ අරමුණු කරගෙනත් ව්‍යාපාර තියෙනවා, ලාභ අරමුණු කර නොගෙනත් ව්‍යාපාර තියෙනවා. එතකොට මේ දෙකම දාන්න ඕනේ. හරි, දෙකම දාන්න ඕනේ. එතකොට අපිට තව චුට්ටක් මේක පුළුල් කරගන්න වෙනවා. හරි, මොකක්ද? ලාභ ලැබීමේ අරමුණින් සහ ලාභ අරමුණු කර නොගෙන මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම සඳහා පවත්වාගෙන යන ඕනෑම ආර්ථික කටයුත්තක් අපිට ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. හරි, ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. හරි, දැන් ටිකක් දිගයිනේ. අපි ටිකක් සංකීර්ණ කරගත්තා. මට කලින්ම මේක ඉවර කරන්න තිබ්බා නිර්වචන අතරින් ඉවර කරපු තැනින්. හැබැයි මම ඔයාලට පෙන්නුවේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරات තියෙනවා, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරات තියෙනවා. ඔය දෙකම දාන්න ඕනේ. හැබැයි ඔයාලට මේකෙන් ඔය ලාභ අරමුණු කරගෙන ලාභ අරමුණු කර නොගෙන කොටස් දෙකම ගරවලා අයින් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පොදුවේනේ කතා කරන්නේ. පොදුවේ ව්‍යාපාර තියෙනවා, ලාභ අරමුණු කරගත් ඒවාත් තියෙනවා, ලාභ අරමුණු කර නොගත්ත වෙන අරමුණු සඳහා තියෙන ඒවාත් තියෙනවා. හරි, එතකොට හරි සරලවම කියන්න පුළුවන් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම සඳහා පවත්වාගෙන යන ඕනෑම ආර්ථික කටයුත්තක්. මිනිස් අවශ්‍යතා සහ උවමනා සඳහා පවත්වාගෙන යන ඕනෑම ආර්ථික කටයුත්තක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. දැන් නිර්වචනේ කටපාඩම් කරනවද? නෑ. ඩ්‍රාෆ්ට් එක දාගත්ත මේ විදිහට ව්‍යාපාරය මොකටද තියෙන්නේ? අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න නැත්නම් තෘප්තිමත් කරන්න. ඒ සඳහා පවත්වාගෙන යන ඕනෑම ආර්ථික කටයුත්තක්. ඔයාලට මේ නිර්වචන ඔක්කොම හරි. ඔතනින් මැද එක දෙවෙනි එක ලාභ අරමුණු කර නොගෙන ලාභ අරමුණු කරගෙන ඒක දාන්නත් පුළුවන්. හරි සරලයි වැඩේ. පොඩි එක දාන්න. හරි, කෙටි එක දාන්න. වැඩේ හරි. කොහොමත් හරි. මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න තමයි තියෙන්නේ ව්‍යාපාර. හරි, ආර්ථික කටයුත්තක් සිද්ධ වෙනවා. වැඩේ හරි. හරි. ඔන්න ඕක තමයි ව්‍යාපාර. ඔහොම තමයි ව්‍යාපාර අපි නිර්වචනය කරගන්නේ. කටපාඩම් නෙමෙයි. හරියට ස්ටෙප් ටික දාගත්තා. ඔළුවේ ධාරණය කරලා තියාගත්තා ස්ටෙප් ටික එච්චරයි. රයිට්.